අපි අද කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් on සබ්ජෙක්ට් එකට අදාළව අපි හදන e-commerce web application එකේ 25 වෙනි වීඩියෝ එක ගැන. අපි මේකෙදි කතා කරන්නේ අපේ watch list එකට product එකක් add කරගන්න විදිය. එතකොට මේ තියෙන අපේ watch list එක අපි මෙතන product එකක් add කරන්න නැති හින්දා අපිට තාම මුකුත් පෙන්වන්නේ නැහැ. අපි දැන් බලමු product එකක් add කරගෙන අපිට මෙතනින් පෙන්නනවා අපි කැමරා එකක් ඇඩ් කරගෙන තියෙනවා කියලා. ඉතින් අපි ආයෙ පාරක් ඇඩ් කරගත්තු Samsung S23 Ultra එක පෙන්නනවා. එතකොට අපි බලමු මේක වෙන්නේ මේකේ කෝඩින් පාර්ට් එක මොන වගේද කියලා. මෙතන බටන් එකක් තියෙනවා. අපි ඒක අපිට පෙන්නන්නේ අපේ user කෙනෙක් login වෙලා නම් විතරයි. ඊට පස්සේ මෙතනින් අපි ඒ බටන් එකට on click එකක් දාගෙන add to watch list කියලා function එකක් call කරන් තියෙනවා. ඊට පස්සේ අපි add to watch list function එක බැලුවොත් එහෙම අපි ඒකෙදි කරලා තියෙන්නේ මෙතනින් අපි get method එක හරහා watch list add to watch list process.php කියන එකට අපි යවනවා අපේ ID එකත් එක්ක අපේ කියන්නේ අපේ product එකේ ID එකත් එක්කම අපි යවනවා මේ parameter එකක් add to watch list process.php කියන file එකට. එතකොට අපි ඒ file එකේ session එකක් start කරගෙන අපේ connection එක දාන්න තියෙනවා. ඊට පස්සේ අපි බලනවා session එකට user කෙනෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ get method එක හරහා අපි එවන parameter එකේ තියෙන ID එක තියෙනවද කියලාත් බලනවා. ඊට පස්සේ අපි ඒක variable දෙයකට දාගෙන තියෙනවා email කියලා ඒකට userවත් PID කියලා ඒකට product එකේ ID එකත්. ඊට පස්සේ අපි watch list එකේ search කරලා බලනවා ඒ userට අදාළව ඒ product ID එකට අදාළව එකක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒක අපි remove කරනවා. එහෙමත් නැත්නම් අපි watch list එකට ඒක add කරන part එකත් කරනවා. ඊට පස්සේ මේ තියෙන අපේ watch list එකේ product එකක් පෙන්වන ආකාරය මෙතනින් අපි product එක තෝරගන්නවා. product එකේ image එක තෝරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි product එකේ image එක echo කරගෙන තියෙනවා. මෙතනින් product එකේ title එක, color name එක, ඊට පස්සේ product එකේ condition එක වගේ සහ product එකේ price එක, quantity එක ඊට පස්සේ අපි මෙතනින් පෙන්නලා තියෙන්නේ product එකේ seller ගේ details. ඊට පස්සේ මෙතනින් button එකක් තියෙනවා remove watch list කියලා. අපි ඒකෙන් කරන්නේ watch list එකේ තියෙන product එක remove කරන එක. එතකොට අපි අද part එකේදී කතා කරේ අපේ watch list එකට product එකක් add කරගන්න විදිය ගැන. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.